ධම්ම රතනං ඕසතං උත්තමං වරං වරිලා උපසමනං ධම්ම තේජේන සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ පකතිනේ. ඒ සඳහා කාර්යභාරයක් මහා සංඝරත්නයන් වශයෙන් අපටද ගිහි පින්වතුන් ඔබටද පැවරී තිබෙනවා. අපි ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්නට ඕනේ. විශේෂයෙන් බුදුන් වහන්සේට අවශ්‍ය කළේ සතුටෙන් සහ නිරෝගීව සිටින ජනතාවක්. ඒ නිසා උන්වහන්සේ ලොවට දේශනා කළ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන් ධනම්. නිරෝගී බව සහ සතුට කියන එක විශේෂයෙන් ලාභයක් සහ ධනයක් වශයෙන් පෙන්눔 කර තිබෙන්නේ. අපි ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාර්ථනාවත් ඒකයි නිරන්තරයෙන්ම උන්වහන්සේලා ඔබට ආශිර්වාද කරන්නේ ආයුරාෝග්‍ය සම්පත්තිය කියලායි. නිවන් ප්‍රාර්ථනාව ඊට පසුයි කරන්නේ. මිනිහා නිවන් දකින්නට උනත් නිරෝගීව සිටින්නට ඕන. ඒ නිසා මේ වැදගත්කම ඉතා වැදගත්. එතකොට අපි දන්නවා අපිට මේ සතුට ලබන්නට නම් අපේ සංස්කෘතික හරපද්ධතියේ මූලිකාංග අපි අවබෝධ කරගන්න ඕනේ. බුදුදහම, ආයුර්වේදය, සිංහල වෙදකම, ජ්‍යොතිෂය, ශාන්තිකර්ම නැත්තම් පිරිත්. මේවා පන්සලේ තමයි තිබුණේ. පන්සලේ භික්ෂුන් වහන්සේලාට තිබුණේ. භික්ෂුන් වහන්සේලා විසරද භාෂා දැනුමේ විසරදයි. උන්වහන්සේලාට පාලි, සංස්කෘත, ප්‍රාකෘත, සිංහල මේ පිළිබඳ හොඳ නිපුණතාවයක් තිබුණා. ඒ වගේම උන්වහන්සේලා දේශීය වෙදකම, ආයුර්වේදය, ඒ වගේම බුදුදහම, ශාන්තිකර්ම නැත්තම් පිරිත් දේශනා පිළිබඳ නිපුණතාවයක් තිබුණා. ජනතාව පන්සලට පැමිණ මේ උන්වහන්සේලාගේ නිපුණතාවයෙන් ප්‍රයෝජනය ලබා ගත්තා. අපි ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා මිනිස්සු එදා ඒ සැබෑ தත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කළ නිසා කායිකව මානසිකව සතුටෙන් ජීවත් වුණා. ඒ සතුටෙන් ජීවත් වෙන මිනිසුන්ට අද අපට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සතුට තිබෙනවාද? ඒ වගේම මේ මානසික සුවය තිබෙනවාද? ඒ වගේම විශේෂයෙන් මේ ආධ්‍යාත්මික தත්ත්වය තිබෙනවාද? ඒක වෙනස් වුණා. ආර්ථිකය වෙනස් වීමත් එක්ක මිනිසු වෙනස් වුණා. අපි ඒ නිසා විශේෂයෙන් කායික මානසික සුවය සඳහා අපි මේ වාණිජත්වයෙන් තොරව නැවතත් අපේ මුලට යන්නට ඕනේ. වෙලෙන්දාටම වාරදී නළු නිලියන්ටම වාරදී බලාගෙන ඉඳීම නෙවෙයි අපි අපේ වගකීම ඉටු කරන්නට. එහෙම වුණොත් ඔබට සුබ අලුත් අවුරුද්දක් උදා වෙනවා ඇත. තෙරුවන් සරණයි, යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අනුශාසනාව සිදු කරනු ලැබුවේ අස්කිරි පාර්ශ්වීය අනුනායක පූජ්‍ය වෙනුරේ උපාලි අපේ හමුදුරන් වහන්සේ. දැන් වෙලාව පෙරවරු 6:54යි. තවත් විනාඩියකින් අපට මේ අභිනව වර්ෂයේ හිසතෙල් ගැල්වීමේ නැකත උදා වීමට නියමිතයි. ගෞරවනීය අපේ හමුදුරන් වහන්සේගේ පිරිත් සජ්ජහායනා මැදයේ ගරු ජනාධිපතිතුමා ඇතුළු මෙහි පැමිණි සදහවතුන්ගේ හිසතෙල් ගැල්වීම ගෞරවනීය අපේ හමුදුරන් වහන්සේ විසින් සිදු කරනවා ඇති. ඒ වගේම මේ පූජනීය භූමියේ සිට අලියතුන් නාතෝයිතාය සබ්බපානිනම් පූරෙත්වා පාරමී සබ්බාපත්තෝ සම්බෝධි මුත්තමං තේන සච්චවජ්ජේන ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛානං නන්දි වද්දනෝ එවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජයමං සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ දුක්ඛා උපසමෙන්තු තේ සක්කත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං වරිලා උපසමනං ධම්ම තේජේන සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ පකා උපසමෙන් සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං වාහුනේයං සංඝතේජේන සෝ නසන්තු බද්දවා සබ්බේ රෝගා උපසමෙන්තු තේ අංකින්චි රතනං ලෝ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ සමං නත්ති තස්මා සොත්ති භවං
යංකින් ජිරතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං ධම්ම සමංන තස්මා සොත්ති භවන්තු තේ යංකින් ජිරතනං ලෝකේ විජ්ජති විවිධා රතනං සංඝ සමං නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤ